ලස්සන පරිසරයක් අද නම් හොඳයි දවස. අවකන්දන් නැංගෙන පට්ට මහන්සි. එතනම ඉස්සරහින් තියෙන්නේ නමුණුකුල කඳු. හයි යාළුවනේ, සුබ අලුත් අවුරුද්දක් වේවා. ඉතින් වීඩියෝ එකක් දාන්නත් බැරි වුණා. අද පොඩ්ඩක් යන්න බැලුවේ ගම වටේ රවුමක්. ඉතින් ඔයාලත් එන්න ගම වටේ රවුමක් යන්න. ඉතින් මේක සෝලෝ ට්‍රැවල් එකක් විදිහට තමයි කරන්නේ. මොකද කවුරුත් සෙට් උන්නේ නැහැ. එහෙනම් අපි යමු පොඩ්ඩක් බලමු ගම වටේ රවුමක් දාලා බලමු. පොඩි පල්ලමක් තමයි වහින්න තියෙන්නේ. මේ හරි. සෝලෝ ට්‍රැවල් එකක් කරන්න යන්නේ අද. කාලෙකින් ගම වටේ කියන ගමේ කාලෙකින් ගමට ආවේ. ලස්සන පරිසරයක් අද නම් හොඳයි දවස. අවුව වැටිලක් තියෙන, අවුව පායලා තියෙනවා. තේවතු යායක් මැදින් යන්නේ. ඉතින් කන්දක් ගමට එරවමක් වට මේක පොඩි කන්දකුත් නගින්න තියෙනවා. ලස්සන ප්ලේස් එකකට තමයි එත් යන්නේ. මේ අද නම් හැබැයි හොඳයි. ඒත් වහි වගේ කාලෙකින් කන්දන් නැංගෙන පට්ට මහන්සි. පළවෙනි වතාවට තමයි මේ සෝලෝ ට්‍රැවල් එකක් කරන්නේ. අල්ලන්න බෑ කට්ටිය. අවුරුද්දට එමේ ගිහිල්ලා පාටි වලට ගිහිල්ලා සෙට් වෙලා කට්ටිය තාම නිදි. ඉතින් ඔයාලට වීඩියෝ ගන්න හොඳත් බෑනේ. ඉතින් අනිවාර්යෙන් වීඩියෝ එකක් කරන්න හිතුණා. කොහමද? දැන් මං ඉන්නේ කන්දක් නැගෙන ඇවිල්ලා. ඉතින් කාලෙකින් ගමට ඇවිල්ලා මේ කන්දක් නැගේ මාර මහන්සි. කොහමද ලොකේෂන් එක? එතනම ඉස්සරහින් තියෙන්නේ නමුණුකුල කඳු. ඒ නමුණුකුල කියවම කරුත් අහලා තියෙනවනේ. ඉතින් දැන් අපිට අර පේන අඩුයි. මොකද අර වලාකුළුත් එක්ක කන්ද වැහිලා තියෙන්නේ. ඉතින් එතකොට එතනින් ගියාම නමුණුකුල කන්ද අවසානයේ බඹරගල කන්ද. බඹරගල කන්දට යාපැත්තෙන් බණ්ඩිගල කන්ද කියන්නේ පසර ටවුන් එකේ තියෙන බණ්ඩිගල කන්ද පාමුල. ඉතින් එතනින් ආවම කවුරුත් දන්නවා ලුණුගල කන්ද. ඉතින් කැම්පින් කරන්න ගොඩක් අය එනවා. ඉතින් ලස්සන තැනක්, කැම්පින් කරන්න සුපිරිම තැනක්. එතකොට ওই ඉස්සරහට පේන්න තියෙන්නේ වැල්ගොල්ල කඳු පන්තිය. වැල්ගොල්ල ගම. එතනින් එහාට කහට රුප්ප
ඒ ගම් ටික තමයි පේන්නේ කඳු. ඉදිරියට යද්දි මයියංගන ඒ පැත්ත තමයි. ඉතින් ওই මැදින් තමයි ලොග් ගල්ලා ඔය ගලාගෙන යන්නේ. ඉතින් සෝලෝ ට්‍රැවල් කරන එකත් හොඳයි. ඒ පොඩ්ඩක් අමාරුයි ඉතින් තනියමනේ. නිකම් මේ බලන්න කරේ සෝලෝ මට ආසාවක් තියෙනවා කැම්පින් එකක් කරන්න සෝලෝ ට්‍රැවල් එකක් බලමු ඉදිරියේදී. ඉතින් අද නම් හොඳයි දවස. ඊයේත් සහලා අදත් වහින පාටක් තමයි තියෙන්නේ. ඉල්ලා කාලෙකින් ගමට ආවම ඉතින් පොඩ්ඩක් ඇවිදින්න ආසයි. ඉතින් ඔයාලටත් පොඩ්ඩක් පෙන්වනවා ඉතින් ගමේ තියෙන ලස්සන තැන. ආම කොහොමද ගම වෙන්නේ කියලා. ඉතින් ඔක තමයි වැඩි. දැන් වැඩි පුරුදුත් නැහැ ලිස්සනවා. මම බැලුවේ ගමට කරවමක් එපිසෝඩ් කීපයකටම කරලා ඔයාලට පෙන්නන්න කියලා. ඉතින් බලමු. කාලගුණෙත් එක්ක කරන්න පුළුවන් හිතන්නේ. උපරිම try එකක් දෙනවා. ගමේ පුල් වීඩියෝ එකක් කරන්න. ඊයේ වැස්සනේ ලිස්සනවා ගොඩක් කරා. තැන නම් මරු තැන ඉතින් යන්න හිතෙන්නේ. ඒ පරිසරයට ආවා. මාරම කූල්. බල්ලෙකුත් ඉන්නවා. විටකුත් කෑවා. මම කෙනෙක් හම්බුණා විටකුත් කෑවා. ගම්මරේරම ගියා. ඉතින් තව වීඩියෝ එකක් කරනවා ගමේ ෆීඩ් එකකින්ම. ඉතින් ගම්මරේරම ගියා. ගමේ පුල් වීඩියෝ එකක් කරන්න තමයි ඉන්නේ කොහොමද. ඒක එපිසෝඩ් කීපයකින් තමයි කරන්න ඉන්නේ. විටකුත් කෑවා. ගමේ මාමා කෙනෙක් හම්බුණා එනකොට. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. ජය.